දැන් මේ අලුත්ම ඩියෝ බයික් එක. ඒ බයික් එකේ මට නොගැලපෙන කරුණු 3ක් මට තියෙනවා. එකක් තමයි මේක ස්ටාර්ට් කරන්න මෙහෙම යතුරු දාපු වෙලාවෙ ඉඳන් මේ ලයිට් එක පත් වෙනවා. ඒ වගේම දිවා කාලේ ලයිට් එක පත් වෙනවා. එතකොට ඒක ඕෆ් කරගන්න ස්විච් එකක් හදන්න ඕනේ. එතකොට ඒ ස්විච් එක ආවේ නැහැ. දැන් ඊළඟ එක මේක අපි මේ සිග්නල් ලයිට් දැම්මොත් හරි අපි දාමුකෝ මෙහෙම සිග්නල් ලයිට් නැව සිග්නල් ලයිට් දැම්මොත් දැන් මේ සිග්නල් ලයිට් වැඩ කරනවද කියලා බලන්න මෙතන තියෙනවා මේ ලයිට් පොඩි අපිට සිග්නල් ලයිට් දාලා කියලා පොඩි ලයිට් එකක් මෙතන පෙන්වනවා. නමුත් ඒක අපිට දවල් කාලේ පේන්නේ. ඒතකොට ගොඩාක් වාහන අපි දකිනවා මේ සිග්නල් ලයිට් දාගෙන යනවා එයා දන්නේ නැහැ සිග්නල් ලයිට් දාලා කියලා. දැන් මෙතනත් ඒ ගැටලුව විසඳ ගන්න ඕනේ මට. හරිද? ඊළඟ සිද්ධිය තමයි දැන් මේ වාහනයක මේ බැටරි බහින එක අවම කරගන්න. මොකද ඒක අපිට ඕන වෙන්නේ වාහනේ ස්ටාර්ට් කරගන්න බැටරිය හොඳ තත්ත්වෙන් තියෙන්න. ඒ බැටරි බහින එක අවම කරන්න මම තව උපක්‍රමයක් යොදනවා. මෙන්න මේ මෙතන මේක ඇතුලේ තියෙන මේ බල්බ් සියල්ලම මම ගලවලා ඒ වෙනුවට LED දානවා. හරි මේවටත් LED දාතයි නමුත් ඒව දාන්නේ නැහැ. මේක ඇතුළට දාන මේ ඩිස්ප්ලේ එකට අදාළ ටික ඔක්කොම LED දානවා. මේක තිබුණේ මෙන්න මෙවැනි සූත්‍රිකා බල්බ්. එතකොට ඒ වෙනුවට මේ සූත්‍රිකා බල්බේ වෙනුවට දානවා මෙන්න මේ වගේ LED බල්බ්. හරි. දැන් මෙවැනි LED බල්බ් මේ ඔක්කොටම දාලා තියෙන්නේ. දැන් මෙන්න මෙතන මේ අර ලයිට් ඕෆ් කරන්න ස්විච් එකක් දාලා තිබුණේ නැහැ. ඒකට අපි මෙතන කපලා මේ ස්විච් එකක් ගෙනාවා. ඒක මේ විදිහට පාස් වෙලා ගත්තේ වයර්. එතන වයර් දෙකයි ඕනේ. පසු කාලෙක මොනවට හරි ඕන වෙයි කියලා මම වයර් තියෙන ඔක්කොම පාස්ුවා. පාස් වෙලා දැන් ඒ ස්විච් එක මම හයි කරනවා. අල්ල යන්නේ දැන් අපිට ඊළඟට තියෙන්නේ මේ සිග්නල් ලයිට්. හරි. දැන් අපි සිග්නල් ලයිට් දැම්මට අපිට දැන් ශබ්දයක් ඇහෙන විදිහට තමයි මම හදන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේකට ආපු ඔරිජිනල් ෆ්ලෑෂ් එකේ තමයි මේ මයික් ගලවන්නේ. ගලවලා මම මේ වෙළඳ පොලෙන් ගෙනාපු මේ ෆ්ලෑෂ් එකේ දාන මේකේ sound